Welcome to my channel. ඔයා ගුරුවරයෙක්ද? අධ්‍යාපනය ගැන උනන්දුවක් ඇති අයෙක්ද? අධ්‍යාපනය ලබන කෙනෙක්ද? සමාජ වෙනස් වීම් ගැන උනන්දු වන අයෙක්ද? සාහිත්‍ය රස කතා ගැන වින්දනයක් ලබන අයෙක්ද? එහෙනම් මේ පොත ඔයාට. මේ ගුරු ගීතය The First Teacher පොතේ සිංහල පරිවර්තනය. මේ පොත රචනා කරලා තියෙන්නේ රුසියානු ලේඛක චිංගිස් අයිත්මතාව් විසින්. මේක ලස්සන නවකතාවක්. ගුරුවරයෙකුගේ අසාමාන්‍ය කැපවීම, දරුවෙකුගේ අඳුරු ජීවිතයක් ආලෝකයක් බවට හරවන විදිය සහ සමාජයේ ගැඹුරු අභියෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව පිළිබඳ රචිත ලස්සන නවකතාවක්. 1920 ගණන්වල කිර්ගිස්තානයේ ගම්බද ගමක ඩියුෂෙන් කියන තරුණ සෝවියට් ගුරුවරයෙක් කෙනා. ඔහුගේ අරමුණ ඒ ඉන්න දරුවන්ට කියවන්න ලියන්න උගන්වන එක. ඉතින් ඒ අතර ඇල්ටිනයි කියන දරුවගේ ජීවිතය හමුවේ අධ්‍යාපනයේ බලය, සමාජයෙන් ගතිගුණ, මනුෂ්‍යත්වයේ ගැඹුර පිළිබඳ පිළිඹු වෙනවා. මේ නවකතාව සම්පූර්ණයෙන්ම හරිම ලස්සන නවකතාවක්. අධ්‍යාපනයේ බලය ගැන ගත්තොත් ඩියුෂෙන් කියන ගුරුවරයා ගමේ දරුවන්ට කියවන්න ලියන්න උගන්වනවානේ. ඉතින් මේ පොතේ චරිතයක් තියෙනවා ඇල්ටිනයි කියන සිසුවියගේ ජීවිතය. ඒ අධ්‍යාපනය හරහා මුළුමනින්ම වෙනස් වෙනවා. ඒ වගේම තමයි සමාජයේ අභියෝග සහ පරම්පරාගත ගතිගුණ විවේචනය කරලා තියෙනවා. ගැමි සමාජයේ පැරණි සිතුවිලි, අධ්‍යාපනය පිළිබඳ අවිශ්වාසය යන කියන ගැටලු විවෘතව පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඇල්ටිනයිගේ චරිතය හරහා ස්ථීර අධ්‍යාපනය ලබන එකේ තියෙන වටිනාකම, වැදගත්කම සහ ගැහැණු ළමයිගේ ජීවිතේ වෙන අභියෝග පෙන්වලා දීලා තියෙනවා. හරිම වැදගත් වෙන පොතක්. ඔයාලත් අනිවාර්යයෙන්ම කියවලා බලන්න මේ පොත. මේ වගේ තවත් ලස්සන පොතක් ගැන කතා කරන්න බලාපොරොත්තු අදට මං ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.